හෙලෝ සුබ දවසක් මගේ යාළුවන්ට. මං අද අපේ ගෙදර ගාලික් බ්‍රෙඩ් හදන හැටි තමයි ඔයාලට පෙන්වන්න හදන්නේ. එහෙනම් අපි බලමුකෝ කොහොමද ගාලික් බ්‍රෙඩ් හදන්නේ කියලා. මම ගාලික් ටික බ්ලෙන්ඩර් කරලා තමයි ගත්තේ. එහෙම නැතුව ඉතින් අතින් කපලා හරි නැත්නම් වංගෙඩිය කොටලා වුණත් ගන්න පුළුවන්. ඒ බ්ලෙන්ඩර් කරලා ගත්ත සුදු ලුණු වලට මම දානවා අමු මිරිසුයි කොච්චි. ටිකක් සැරටයි මම මේක හදන්නේ. ඒ නිසා මම අමු මිරිසුයි කොච්චි දැම්මා. ඔයගලන්ටත් පුළුවන් මේ අමු මිරිස් හරි එහෙම නැත්නම් කෑලි මිරිස් ටිකක් හරි දාගන්න. ඊළඟට මේකට හයිලන්ඩ් බටර් අවශ්‍ය ප්‍රමාණයට දාගන්නවා. දාලා දැන් තියෙන්නේ හොඳට කලවම් කරන්න. මේකට බටර්ම ගන්නවා නම් තමයි හොඳ. බටර් වලින් අමුතුම රසක් එනවා. මාගරින් දැම්මා මේ රස ගන්න බෑ. දැන් ඔන්න ඔය විදියට හොඳට මික්ස් කරලා අරගන්න තියෙන්නේ. බටර් වලට හොඳට ගාලික් ටිකයි අමු මිරිස් කොච්චි ටිකයි හොඳට හැමතැනටම යන විදියට හොඳට මික්ස් වෙලා එන්න ටිකක් වැඩිපුර වෙලා කලවම් කරන්න. ඊට පස්සේ මම මේ අද හදන්නේ කීල්ස් එකේ තියෙන ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් වලින්. ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් එක මෙහෙම පෙති වලට කපා ගන්නවා. මෙහෙම පෙති වලට හරි දිග අතරත් කපන්න පුළුවන්. මම ඒ දෙවිදියටම කපා ගන්නවා. ඔන්න ඔහම හීනියට තමයි කපා ගන්න ඕනේ. ගොඩාක් මහතටත් නැතුව සාමාන්‍ය ගානට පෙති කපා ගන්න. මම ඒකට මොසරෙල්ලා චීස් උඩින් දානවා. මේ ප්ලාස්ටික් කරගත්ත මොසරෙල්ලා චීස් ටික මම පෙන්නුවේ. මේ තියෙන විදියට දිග අතරත් මම කපා ගත්තා. දැන් මේ ගාලික් බටර් එක පාන් පෙති වලට ගා ගන්න තමයි තියෙන්නේ. ඔය විදියට මම හැන්දෙන්ම බටර් ටික ගාගත්තා. ටිකක් වැඩිපුර ගාලික් බටර් ටික ගාන්න. එතකොට රස වැඩි. දැන් ඔක්කොම කපාගත්ත පෙති ටිකට ගාලා ඉවරයි. ඊළඟට තියෙන්නේ මේක උඩින් මොසරෙල්ලා චීස් ටිකක් දාගන්න. හැම පෙත්තක් උඩින්ම මම මෙහෙම මොසරෙල්ලා චීස් දාගත්තා. මේ විදියට ඔක්කොම පෙති වලට මම මොසරෙල්ලා චීස් ටික දාගන්නවා. මම අද ගාලික් බ්‍රෙඩ් හදන්නේ එයාර් ෆ්‍රයර් එකේ. එයාර් ෆ්‍රයර් එකේ සාමාන්‍යයෙන් පාන් ටෝස්ට් කරන්න තියෙන්නේ අංශක 160ට. මම ඒ හින්දා අංශක 160ටම දැම්මා. අංශක 160 දැම්මහම ඒකේ ටයිම් එක ගන්න විනාඩි 12යි. ඒ හින්දා මම අංශක 160ට විනාඩි 12ක් දාලා තමයි බේක් කරේ. හොඳට බේක් වෙලා ආවා. දැන් බේක් වෙලා ඉවරයි. ලස්සන්ට පාටට තියෙනවා. මේක හරි රසට තිබ්බා. ගාලික් බ්‍රෙඩ් එක හොඳට ඇවිල්ලා තිබ්බා. චීස් ටිකත් හොඳට මෙල්ට් වෙලා රසට තිබ්බා. ඒ හදපු ගාලික් බටර් ටිකක් ඉතුරු වෙලා තිබ්බ හින්දා ඊට පස්සේ දවසේ උදේත් මම බබාට කන්න ආයි ගාලික් බ්‍රෙඩ් ටිකක් හැදුවා. ඒ ටික හැදුවේ සෑන්ඩ්විච් බ්‍රෙඩ් වලින්. පාන් පෙති වල මේ විදියට පටේ තියෙන වාටි ටික ඔක්කොම කපලා අයින් කරා මම. ඊළඟට මේ පෙතිවල දෙපැත්තෙම ගාලික් බටර් ගාගත්තා. පෙති දෙකේම හොඳට ගාලික් බටර් ගාලා ඊට පස්සේ එක පෙත්තක් උඩට මොසරෙල්ලා චීස් දාගන්නවා. ටිකක් වැඩිපුර දාගන්න පුළුවන් නම් ඉතින් හොඳයි. මොසරෙල්ලා චීස් ටික දාලා ඊට පස්සේ අනිත් පැත්තෙන් මෙහෙම වහලා ඊළඟට මේ පෙත්ත උඩිනුත් ආපහු ගාලික් බටර් ටිකක් ගා ගන්නවා.
මේකත් හදන්නේ මම එයා ෆ්‍රයි එකේමයි. එයා ෆ්‍රයි එකේ මේ පෑන් එකට මම පොඩ්ඩක් තෙල් ගා ගන්නවා. තෙල් ගාලා ඉවර වෙලා අර ගාලික් බටර් ගාපු පැත්ත යටට හිටින විදිහට මම එයා ෆ්‍රයි එකට මේ පාන් ටික තියා ගන්නවා. මේ විදිහට ඔක්කොම එයා ෆ්‍රයි එකේ තියාගෙන ඊට පස්සේ අර පාන් පෙති වල උඩටත් ආපහු ගාලික් බටර් ටිකක් ගා ගන්නවා. හරි දැන් ඔක්කොම පෙති වලට ගාලා ඉවරයි. දැන් මේක අංශක 160ට විනාඩි 12ක් එයා ෆ්‍රයි එකට දාලා බේක් කරලා ගන්නවා. හරි දැන් ටයිම් එක ඉවරයි. දැන් ඔන්න මේකත් හොඳට බේක් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ හොඳට බ්‍රවුන් කලර් වෙලා හොඳට බේක් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ හොඳට බේක් වෙච්ච ගාලි බ්‍රෙඩ් එක. අපි දැන් මේක දෙකට මැදින් කපලා බලමු. මොසරෙල්ලා චීස් ටික හොඳට මෙල්ට් වෙලා දැන් මෙහෙම දෙකට වෙන් වෙනකොට හොඳට ඇදෙන ගානට තියෙනවා. අපි තව එකක් කපලා බලමුද? බලන්නකෝ ඒකත් හොඳට මෙල්ට් වෙලා තියෙන්නේ. මේ පේනවද? ඇතුළ හොඳට මෙල්ට් වෙලා. හරිම රසයි. ඉතින් මෙහෙම හැදුවාම ඔයගලන්ගේ බබාලත් ආස වෙයි මේ විදියට හදලා දීලා බලන්නකෝ. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. තව අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.